එතකොට දැන් මෙහිම පසුබිමක් යටතේ ඔය ඇත්තු ගිහිල්ලා දෙයියන්ට කියනවා කියලා අනේ දෙයියනේ මට පිට වෙන්නේ කියලා. විපතට වැටලා තියෙන්නේ මොකද්ද? මොකක් හින්දාද? මේවා කරලාමයි. මේවා කරලා විපතට පතලා ගිහිල්ලා දෙයියන්ට කියනවා දෙයියනේ මට පිට වෙන්නේ කියලා. දැන් හොඳයි අපි හිතමු දෙයියෙක් හිටියා කියලා ඔය කියන දේ දෙතන. ඔය දෙයියෝ මේගොල්ලෝ දිහා බලලා අනුකම්පා කරලා මේ අඬනවට ඔය දෙයියෝ මේගොල්ලන්ට පිට වෙනවා කියලා හිතන්න. ඒ දෙයියෝට පිට වෙන්නේ මොනවටද? මොකක් කරන්නද ඒ දෙයියෝ පිට වෙන්නේ? ඒ දෙයියෝ පිට වෙන්නේ තව තවත් පෞතාරකම් කරපන් කියන්නට. ඒ එහෙම ඉන්නවනම් දෙයියේ ওই විදිහට ඇත්තන්ට ගිහිල්ලා අනුකම්පාවෙන් මෛත්‍රිය මේ කිසිම මනුස්සකමක්වත් නැති කලු කඩකාර මත්පැන් බොන මේ විදිහේ දුරාචාරයේ හැසිරෙන මිනිස්සුන්ට පිට වෙන්න දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියොත් මහා කාලකන්ණි මහා සත්පුරුෂ දෙවියෙක් නෙමෙයිද? එහෙම ඉන්නවනම් ඔයාලට කල්පනා කරලා බලන්න ඇත්තටම ඔය ඇත්තන්ට මොලේ කියන එක තියෙනවා නම් සිහියක් තියෙනවා නම් නුවණක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න ඔය ඇත්තන්ට එහෙම දෙවියන්ගේ පිහිටක් ලැබෙනවද කියලා. ඔය දෙවියන්ගේ පිහිට ඔය ඇත්තන්ට ලැබෙනවා. හැබැයි ලැබෙන්නට නම් පිහිට නෙමෙයි ආශිර්වාදය. ආශිර්වාදයම තමයි පිහිට තියෙන්නේ. ලැබෙන්නට නම් ඉස්සෙල්ලා තමන්ගේ ගාව ඒ දෙවියන්ට තමන්ව ආශ්‍රය කරන්න පසුබිමක් තමන් ගාව තියෙනවද කියලා බලන්න. දැන් ඔය ඇත්තු ගිහිල්ලා කවදාවත් ගිහිල්ලා තමන්ට වැඩිය මහා නීච ගුණධර්ම තියෙන නැත්නම් ආශ්‍රය කරන්න යනවද? කවදාවත් යන්නේ නැහැ. හැමතිස්සෙම ඔය ඇත්ත කවුරුණත් ආශ්‍රය කරන්න යන්නේ තමන් වගේ ගුණධර්මයක් තියෙන කෙනෙක් ගාවට. ඒ වගේ දෙවියොත් ආශ්‍රය කරන්න එනවනම් ආශ්‍රය කරන්න එන්නේ ඒ වගේ ගුණධර්මයක් තියෙන කෙනෙක් ගාවට. ඒක නිසා තමයි පාපයට ලැජ්ජාව, පාපයට බයත් කියන මේක දේව ධර්ම කියලා කිව්වේ. ඔයත් පාපයට ලැජ්ජාව, පාපයට බය ඇති කරගන්න දෙයියන්ගේ පස්සෙන් දුවන්න ඕනේ නැහැ. ඔයත් දෙයියෝ ඔයත්ගේ පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතරවරම් දෙවියන්ගේ අමාත්‍ය දේවතාවෝ සතර පොහොයට ලෝකයේ සිසාරා යනවාය. ලංකාව විතරක් නෙමෙයි. ලෝකයේ සිසාරා යනවාය. මොකටද? පන්සිල් රකින්න නැත්තු බලන්න. අම්මා තාත්තට උපස්ථාන කරන්න නැත්තු බලන්න. කී දෙනෙක් උපස්ථාන කරනවද අම්මා තාත්තට? ඊග අම්මා තාත්තලා කී දෙනෙක් උපස්ථාන ලබන්න සුදුසුද කියන එකත් අනිත් ප්‍රශ්නිකුත් තියෙනවා. කී දෙනෙක් අම්මා තාත්තට උපස්ථාන කරනවද? අම්මා තාත්තලා කී දෙනෙක් උපස්ථාන ලබන්න සුදුසුද? ඊගාවට කියනවා පොහොය පෙහෙවස් සමාදන් වෙන්නේ නැත්තෝ දාන ආදී පින්කම් කරන්නේ නැත්තෝ බලන්න. ඒකට ඒ අතට ආශිර්වාද කරමින් ඒ දේවතාවෝ සුධර්මා දිව්‍ය සභාවේදී තෞතිසාවැස දෙවියන්ට කියනවා මෙන්න මේ ඇත්තෝ මේ මනුෂ්‍ය ලෝකේ මේ ගුණ ධර්ම පුරන්නේ කියලා. ඒකට ඒ දේවතාවෝ සතුටු වෙනවා අය. දැන් දෙවියන් සතුටු වන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න අඩු ගන්න තමන් ගාව පංචශීලවත් රැකීමට උත්සාහවත් තියෙන්න ඕනේ අඩු ගන්න. එහෙම නැත්නම් කවදාවත් දෙවියෙකුගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මග බුදුහාමුදුරන්ගේ භගවා ගුණය ගැන තමන්ට විශ්වාසය තියෙනවා නම් ඔය ඇත්තන්ට හාස්කම් වලින් යදි ගිහිල්ලා ගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ දහම ක්‍රියාත්මක කරන්න කාගේවත් පස්සේ දුවන්න උවමනාවක් නැහැ. ඔය ඇත්තන්ට බුදුබණ ඒක කියලා තියෙනවා හොඳටම. ඒකට සමහරකට අදත් මේ සමහර දෙනා කියන්නේ හැබැයි සමහරකට කියනවා මෙහෙම දේවලුත් මේ බුද්ධ ධර්මයේ ඉඟි කළා තියෙනවා. බුද්ධ ධර්මයේ කියන්නේ මේ මරුණට පස්සේ හොඳ තැනකට යන එකක් ගැන. නෑ බුද්ධ ධර්මයේ කියන්නේ මරුණට පස්සේ හොඳ තැනක යන්නේ නෙමෙයි. බුද්ධ ධර්මයේ කියන්නේ ඉස්සෙල්ලා මෙතන හොඳ කරගන්න. මෙතන හොඳ කරගත්තේ නැත්නම් කවදාවත් මරුණට පස්සේ හොඳක් වෙන්නේ නෑ. මෙතන හොඳ වෙනයි කියන එක මනසත් බලපානවා අනිත් තමන්ගේ අපේක්ෂාවනොත් බලපානවා. මේ මෙතන හොඳ කරගත්තොත් විතරයි. මෙතන හොඳ කරගත්තොත් මෙතන උත්සාහ ගත්තොත් තමන්ට මෙතනත් හොඳයි පරලොවත් හොඳයි. ඉතින් පින්වත්නි අඩුතරමින් මේ භගවතෝ කියන මේ ගුණය සිහියට නංව ගන්න. ඔය එක එක තැන්වල යද දුනේවා නවත්තන්න.